ජනප්‍රිය පියමි හංසමාලගේ පුත් කාවිංග ගෝමස් රාජගිරිය ප්‍රදේශයේදී සිදු කළ පහරදීමක් හේතුවෙන් පසුගියදා අත්අඩංගුවට ගැනුණා. පියමි බොහෝ කාලයක් ආශ්‍රය කළ ඇයගේ කලින් පෙම්වතා වන ප්‍රගීත් විසින් කාවිංගගේ මෙම හැසිරීම ගැන පවසන්නේ මේ ආකාරයෙන්. කාවිංග පවසන ආකාරයට පියමි හංසමාලගේ පුත් කාවිංගගේ යම් යම් වැරදිවලට අනුබල දී තිබෙන්නේ ඇය විසින් බවයි ප්‍රගීත් පවසන්නේ. ඔහු පවසන ආකාරයට කාවිංග හොඳ දරුවෙකු බවත් පියුමිගේ වැරදි මඟ පෙන්වීම නිසා ඔහුට මෙසේ සිදු වූ බවයි ඔහු පවසන්නේ. පියුමිගේ මව විසින් කාවිංගව යහමගට ගන්න හැදුවත් පියුමි ඔහුගේ වැරදිවලට අනුබල දෙන බවයි ප්‍රගීත් පවසා සිටින්නේ. පියුමි තමයි කාවිංගට හැදෙන්න දෙන්නැත්තේ ඔහු කරන වැරදිවලට අනුබල දෙන්නේ. පරිවාසයට ගිහින් හරි ඔය ළමයා හැදෙනවනන් ඇත්තෙන්ම හොඳ දෙයක්. නැත්නම් ඔය ළමයා පියුමිට නම් දැන් හදන්න බෑ. ඒ තරම් වැරදිවලට දැන් පෙළඹිලා ඉවරයි. පියුමිගේ අම්මා තමයි ඔය ළමයා ටිකක් හරි හදාගන්න දැඟලුවේ. ඒත් පියුමි කරන වැරදිවලට ඔය ළමයාත් දඬුවම් විඳිනවා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මම ඔය ගෙදර ටික කාලයක් හරි හිටපු හින්දා මට ඇත්තටම කාවිංග ගැන හරිම වේදනාවයි යනුවෙන් ඔහු පවසනවා.